Hi guys, කොහොමද ඉතින්? අද vlog එකෙන් ගෙනාවේ දවස් දෙකක වීඩියෝ එක vlog එකකට. ඉතින් මම මේක කොටස් දෙකකට බෙදලා තියෙනවා day 1 and day 2 කියලා. ඉස්සරම තියෙන day 1. මම දැන් මේ මගේ backpack එක හදනවා. මම අද side bag එකක් කරන් යන්නේ මොකද මට අද බඩු ගොඩක් කරන් යන්න තියෙනවා. ඒක නිසා මම backpack එක තමයි ready කරගන්නේ මේ. ඉතින් අද අපිට දවසම lectures තියෙන දවසක්. කැම්පස් එකට ගියාට පස්සේ අපි උදේ ලෙක්චර් එකට ගියාට දවල් ලෙක්චර් එකට යන්න කම්මැලි වගේ හිතුණා. මම සාමාන්‍ය ලෙක්චර්ස් කට් කරන මිනිස්සෙක් නෙවෙයි. කොහොම හරි ඉතින් ලෙක්චර්ස් කට් කරා. අපි ගියේ KCC එකට. KCC එක ගොඩක් සැරසිලි කරලා තිබ්බ ක්‍රිස්මස් එක සඳහා. ඒත් මේවා මාරම ලස්සනයි. ඊට පස්සේ අපි කතා වුණා අයිස්ක්‍රීම් කෑවා නම් හොඳයි කියලා. මොකද මේ දවස්වල නෝනට මාර විදියට පායනවා, පිච්චෙනවා වගේ. ඉතින් අපි හිතුවා රියෝ එකට යන්න. පෙරදින උඩ පාර තියෙන්නේ. මම මේ ෆිල්ම් වලින් ආස මොකද මම තවත අපි ඉතින් අයිස්ක්‍රීම් කන්න රියෝ එකට ආවා. ඒකේ affordable prices වලට various flavors වලින් අයිස්ක්‍රීම් තියෙනවා. නෝරම තියෙන branches දෙකක්. ඊට පස්සේ අපි බයිට් වර්ක් ටිකක් කරන් කැම්පස් එකට ගිහින් කාලා ගෙදර ආවා. මම ගෙදර එද්දි 6 වගේ වුණා. ඉතින් මට පුළුවන් වුණා සන්සෙට් එක කැප්චර් කරගන්න. මම සාමාන්‍යයෙන් නුවරඑද්දි උදේ වගේ එනවා. මොකද ටික ටික දවල් වෙන්න මේ ට්‍රැෆික් එක වැඩි. මම ආසමන ට්‍රැෆික් එක ඉන්නේ. ඉතින් මට පුළුවන් උදේම මම එනවා. මෙතන මේ වීඩියෝ ක්ලිප්ස් ගද්දි වෙලා 7:00යි. කොහොම හරි මම ට්‍රැෆික් එකට කලින් ආවා. අතත් බඩු ගොඩක් තිබ්බා. ඒ වුණාට මං අදන් ඉන්න ඇඳුමත් එක්ක බෑක්පැක් එකක් ගැලපෙන්නේ නැහැ. ඒක නිසා මම සයිඩ් බෑග් එකක් තමයි අරන් ආවේ. ඔයාලත් නුවර කෙනෙක් නම් උදේම වැවරමට ඇවිල්ලා බලන්න. ඒ වයිබ් එක මාරයි. කුරුල්ලන්ගේ සද්දයි, ඒ ඉර පායන විදිය, විනාඩියෙන් විනාඩියට වෙනස් වෙන විදිය මාරම ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඒක ඉඳලම බලන්න ඕන. මේ දවසම ලෙක්චර්ස් තියෙනවා. ඒ වුණාට පොඩි වෙනසක් වුණා. මේ දවසේ උදේ ලෙක්චර් ඉන්නේ නැතුව දවල් ඉන්නවා කියලා උදේ ගියා අපි ඇවිදින්න. ඇත්තටම ඔයාලා නම් මම වගේ ලෙක්චර් කට් කරන්න පුරුදු වෙන්න එපා. ඒක නරක පුරුද්දක්. මාත් ඉතින් හැමදාම ලෙක්චර් කට් කරන්නේ ඉඳලා හිටලා පොඩ්ඩක්. ඇත්තටම ඔයාලට මාලිගාව එළියෙන් වගේම ඇතුළ වෙනවත් මල් ගන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රයිස් එකේ වෙනසක් වෙන්නේ නැහැ. ඇතුළේ ගානම තමයි එළියේ. මොකද ගොඩක් අය හිතනවා මේ ඇතුළේ ගණන් වැඩි කියලා. අපේ කැම්පස් එකේ යාළුවොත් මේ හිතන් ඉඳලා තියෙන්නේ මේ ඇතුළේ ගණන් වැඩි කියලා. ඇත්තටම රුපියල් 200 ඉඳන් ගන්න පුළුවන් මල්. ඇත්තටම අපි ඒ දවස්වල ගොඩක් සෙනග හිටියා. සමහර විට ජනවාරි 1 ඉඳන් 5 වෙනිදා මේ සෙනග තවත් වැඩි වෙන්න පුළුවන්. මොකද නිව් ඉයර් එක හින්දා. ඉතින් අපි ඇතුළේ වෙද්දී දළදා වහන්සේ වැඩ සිටින කුටියේ ద్వාර විවෘත කරලා තිබ්බේ. ඇත්තටම අපි වාසනාවන්ත වුණා සියසෙන්දක් බලාගෙන වන්දනාමාන කරගන්න. අපි ගියේ 10ත් 11ත් අතර වගේ. ඉතින් අපි ඊට පස්සේ ගියේ මඟුල් මඩුවට. මඟුල් මඩුවේ අපි පැය දෙකක් වගේ හිටියා. අපි එතන ෆොටෝ ගත්තා. ගෑනම ෆොටෝ ගන්න ගියාම සාමාන්‍යයෙන් දන්නවනේ. කොහොම හරි අපි ඊළඟට යන්න ප්ලෑන් කරන් හිටියේ කැන්ඩිස් සිටි සෙන්ටර් එකට. කොහොම හරි අපි ඒකට ගියේ නෑ මොකද අපිට වෙලා මදි. අපිට ලෙක්චර් එකක් තියෙනවා. ඒ වගේම මේ දවස්වල නුවර අවුව හරිම සැරයි. පිච්චෙනවා වගේ. ඉතින් වැවරමේ අන්තිමට ආට් වගේක් හම්බුණා. ඒවා මාරම ලස්සනයි. ලොක්කොට කැප්චර් කරගන්න බැරි වුණා. මොකද යාළුවා අච්චර කරන්න ඕනේ කියලා සහස් වෙනට ආවා. මම හිතනවා ඔයගොල්ලෝ දන්නවා ඇති කියලා. සහස් වෙන අච්චාර පෙරේත කඩේ. මේ මාරම රහයි. ඒ වගේ සැරයි. අපි අන්තිමට කෑවේ අම්බරෙල්ලා එකක්. අම්බරෙල්ලා එක නම් මාරම කෑනහරි. ඔයගොල්ලෝ අච්චර ගන්නවා නම් ඒව රහ බලලා ගන්න පුළුවන්.
ඉතින් මං ගෙදර ආවට පස්සේ මේ රයිස් එකක් ගෙනල්ලා තිබ්බ තාත්තා. මේක අජිනමොටෝ නැති රයිස් එකක්. දන්න කඩේක හදන්නේ. ඇත්තටම ඒ වගේ අජිනමොටෝ දාන්න නැති කඩවල් 14යි තියෙන්නේ මේ කාලේ. ඉතින් අදට vlog එක ඉවරයි. Thanks for watching.